මම මේ දොස්පරොස් එහෙම කියනව නෙමෙයි. අපේ කිරි අම්මලා කිරි අත්තලා හරි ඉරිසයි. ඔය එක කිරි අත්තා කෙනෙක් ආවට වඩා වේගෙන් ආපහු යනවා උදේ. මම නෝ කොහෙද යන්නේ? කියපු විදිහටම කියන්නද? අරක අතන ඉඳගෙන කිව්වා. කවුද? අනේ වෙන කෙනෙක් ඇවිල්ලා උන්ද හේතු වෙන කනුවට හේතු වෙලා. ගත්තේ නෑ සිල්. අනේ අට සිල් දස සිල් කියලා කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නෑ. ඇවිල්ලා ඉඳ ගන්නවා. මූණක් බලලා hina වෙන්නේ නෑනේ සිල් ගත්තාම. හෙන්න ගන්නවද hina වුණා කියලා. බුදුවරු කොහමද ඉගන්නේ? hina වෙන්නලු කතා කරන්නලු. කවුද ඔය ඉගන්නේ? බුදුවරු. අර ගේන බඩු අඩු කරගන්න. මම මේ වෙන කතාවක් මේ කියන්නේ. අර මේක දන්න හින්දා. ඔය සිල් මුදවලා උදේ යනකොට මූණ දෙක වෙලා. ඇයි කියලා අහනකොට උණු වතුර බෝතලෙ පිදිලා. ගේන බඩු අඩු කරගන්න ඕනේ. හරි පරිස්සමට හොඳේ. ඔය ගෙදර තියෙන සේරම උස්සගෙන ඉන්න එපා. ඔය කොළඹ පැත්තේ බණකට ගිහිල්ලා ඉන්නකොට එක කිරියම්ම කෙනෙක් ඉන්නවා. ඔය ඒක අපේ අම්මලාගේ තියෙනවනේ අර කරහරහ දාන පොඩි පොකට් එක. අර පොඩි පොඩි අයිටම් දාගෙන ඉන්නේ. මුන්ද මේකට අත තියාගෙන ඉන්නවා. චලං ගාලා හැනවා වදිනකොට. බලනකොට රත්තරන් බඩු ටික දාගෙන ඇවිල්ලා. බයට අය මොන සිල්ද? අරකේ අත මං කිව්වා ඕකම භාවනාවට ගන්න. ඒ උන්දගේ හිත වෙන කොහාටවත් යන්නේ නැහැ. එතනමනේ. ඒ